රයිට් සාදරයෙන් පිළිගන්නවා හැමෝම. ඉතින් මේ වීඩියෝ එකේ මම ගොඩක් ස්පෙෂල් දෙයක් තමයි ඔයාලත් එක්ක කතා කරන්න හදන්නේ. හරි. රයිට් ඉතින් ඔයාලා දකින්න ඇති අපි ලැන්ග්වේජ් මොඩල්ස්ලා ස්මෝල් ලැන්ග්වේජ් මොඩල්ස් කිහිපයක් රිලීස් කරා. ඒකේ versions කිහිපයක් රිලීස් කරා. ඒකේ pre-trained version එක, supervised fine tuned version එක and LoRa efficient fine tuned version එක මම රිලීස් කරා. ඔයාලා දකින්න ඇති. ඔයා මාව LinkedIn එකේ එහෙම follow කරනවා නම්. හරි. ඉතින් ඒකෙදි ගොඩක් කට්ටිය ඇහපු දෙයක් තමයි කොහොමද මේ ආකිටෙක්චර් එක බිල්ඩ් කරන්නේ ඕවරෝල් කොහොමද මේ දේවල් ටික අපි කරේ කියන එක. ඉතින් මැසේජස් එහෙම ගොඩක් ඇවිල්ලා තිබ්බා. මම ඒක නිසා තමයි හිතුවේ ක්වික් වීඩියෝ එකක් මම ඔයාලට කරන්න පුළුවන් නම් හොඳයි කියලා. මේකේ විශේෂත්වය තියෙන්නේ අපි මේ data preparation part එකත් කරා. දැන් මම ඔයාලට මෙතනදී පෙන්නනොත් මේ data set එකත් මම ඔක්කොම publicly available කරලා තින්නේ. මේ data එකක්වත් අපි හදපුවා නෙවෙයි. free available publicly available data අරගෙන අපි ඒ data clean කරලා data ටික filter කරලා stage කිහිපයක් go through කරලා හදපු data set එකක් තමයි තියෙන්නේ. ඉතින් මේ ඔයාලට use කරන්න පුළුවන්. මේ තියෙන්නේ pre-trained data set එක. ඔයාලට බලන්න පුළුවන් මෙතන අපේ splits වල කොහොමද තියෙන්නේ කියලා training and validation set වල. and මේ තියෙන්නේ fine tuning වලට අපි instruction fine tune කරා supervised fine tuning කරා instruction follow කරන්න. ඒ කියන්නේ මම ඔයාලට පෙන්නන්න මේ මම මොකද්ද කියන්නේ කියලා. හරි. ওই දේවල් ටික මම කියලා දෙන්න තමයි හැදුවේ. ඉතින් මේක මතක තියාගන්න ගොඩක් අර deeply go through කරන්නේ නැහැ මම. එහෙම වීඩියෝ එකක් අවශ්‍ය නම් අපි මේ දේවල් පොඩ්ඩක් comment section එකේ දාන්න. එතකොට අපිට මේ දේවල් කරගෙන යන්න පුළුවන්. හරි. right. මුලින්ම දැනගන්න ඕන LLM එකක් ගත්තම LLM එකක් fine tune කරන එක නෙවෙයි LLM එකක් අපි train කරන එකේ and අපි දැනට අපි හිතමුකෝ අපි use කරන ChatGPT ඔය Grok ඔය Claude ඔය ඕනම model කෙනෙක් just එක face එකක් through give model කෙනෙක් නෙවෙයි. හරි. මෙතනදී මම මේ දේවල් මේක මෙතන පොඩ්ඩක් මම විස්තර කරලා තියෙනවා. හරි. හිතන්නකෝ LLM එකක් මුලින්ම අපි පටන් ගන්න මෙන්න මේ හිතන්නකෝ මේ randomly initialize කරලා අපි pre-train කරන pre-trained LLM එකත් තමයි මුලින්ම හදන්නේ language model කෙනෙක් pre-train කරනවා. pre-train කරනවා කියන්නේ මේ ෆේස් එකට තමයි කියන්නේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ බලන්න මේ ෆේස් එක තමයි ගොඩක්ම දුර ෆේස් එක. මේක ගොඩක් long path එකක්. ඒ කියන්නේ ගොඩක් time consuming and ගොඩක් compute එකක් යන path එකක්. pre-train එකට තමයි අපිට ගොඩක් data අවශ්‍ය and ගොඩක් ලොකු compute එකක් අවශ්‍ය. හරි? ඉතින් මෙතනදී මේ pre-train කරනවා කියන්නේ අපි randomly initialize කරපු weight ටිකකට අපිට අවශ්‍ය domain එකේ හෝ හිතන්නකෝ දැන් ChatGPT වගේ නම් ඔක්කොම domain data වලින් මේක train කරලා තියෙන්නේ. හරි. එතකොට ඒ තියෙන හැම data එකක්ම දීලා අපිට අවශ්‍ය විදිහට format කරලා path එකක් තියෙනවා. but overall ලා තේරුම් ගන්න ඕනේ මේ pre-train කරපු model කියලා හිතන්නකෝ මේ මේ නිල් පාටින් ඉන්නේ. මේ නිල් පාටින් ඉන්න model නෙමෙයි අපි දැන්ට ඔය ChatGPT ගේ UI එකට හරි ගිහිලා use කරන්නේ. හරි. එයාලා මුලින්ම හදපු model තමයි මේ pre-trained model කියන්නේ. pre-trained model එකට පුළුවන් next token එක predict කරන්න විතරයි. හරි. ඒ කියන්නේ මම ඔයාලට පෙන්නුවොත් අපි මේක පොඩ්ඩක් go through කරමු code එකෙන් පස්සේ. ඔයා දැනට මතක තියාගන්න අපිට phases කිහිපයක් තියෙනවා. pre-train කරන එක තමයි අපි මුලින්ම කරන්නේ. ඒකදී තමයි ලොකුම compute එකක් ලොකුම time එකක් කියන්නේ ලොකුම data set එකක් අවශ්‍යත්. ඒකට කියන්නේ අපි මුකුත් දන්නේ නැති කෙනෙක්ට මුලින්ම අපි හැමදේම දීලා යාව නිකන් අර දත්ත වලින් පුරවන එක තමයි අපි කරන්නේ. හරි. ඊළඟට අපිට පුළුවන් මේ pre-trained එකට බැහැ අපිට අවශ්‍ය විදියට දැන් හිතන්නකෝ ChatGPT අපි ප්‍රශ්නයක් ඇහුවට පස්සේ යා නිකන් අර conversation එකක් වගේ තියාගෙන යනවනේ. හරි. but මේ pre-trained එකට බෑ ඒ විදියට conversation එකක් තියාගෙන යන්න. හරි. ඉතින් මම මෙතන මේ කියන එක මම කෝඩ් එකත් එක්කම පෙන්නගෙන යන්නම්. ඔයාලට මේ කෝඩ් එක සම්පූර්ණයෙන් access කරන්න පුළුවන් මේ medSLM කියන එකට ගියා නම්. මෙතනදී මම train කරේ small language model කෙනෙක්. right. pre-train කරලා ඊට පස්සේ අපි fine tune කරා and ඒකේ තව වැඩ ටිකක් තියෙනවා. මෙතනදී ඔයාලට කෝඩ් එක හොයාගන්න පුළුවන් මේක දැනට notebooks විදියට තමයි තියෙන්නේ. අපි මේ දේවල් ඉස්සරහට Python scripts විදියට මම මේ GitHub එකටම දාන්න. ඒක ලොකු issue එකක් නැහැ. notebooks follow කරද්දී ඔයාලට ඒක ගොඩක් පහසුවෙන් follow කරගන්න පුළුවන්. මොකද stage එක steps විදියට තියෙන නිසා. හරි. මේ repository එකේ link එක මම පල්ලෙහා description එකෙන් දාන්නම්. මෙන්න මේක තමයි ඔය repo එක. හරි. ඔයාලට මුලින්ම සරලව මම මෙතන example එකක් දාලා තියෙනවා. කොහොමද අපි මොඩල් කෙනෙක් ට්‍රේන් කරන්න කියලා. මේක බැලුවනම් මුලින්ම මේ medSLM කියන එකට යන්න එපා. එළියෙන් තියෙන SLM notebook එකක්. හරි. right. ඒක නිසා මුලින්ම මේ SLM කියන notebook එක follow කරන්න. හරි. ඉතින් මම මෙතන මේ හැම දෙයක්ම description set කරලා තියෙනවා. ඒ දේවල් වලට කියවලා බලන්න පුළුවන්. හරි.
මුලින්ම මම කරලා තියෙන්නේ අපි යූස් කරපු ඩේටා සෙට් එකක් තියෙනවා මෙතන මේ ඩේටා සෙට්ස් ඇන්ඩ් ටික්ටෝකන් කියලා ටෝකනයිස් එක ලෝඩ් කරගන්නවා මම. ඩේටා සෙට්ස් විදිහට මම පෙන්නන අපි යූස් කරපු ඩේටා සෙට් එක මොකක්ද කියලා. මෙන්න මේ tiny stories කියන ඩේටා සෙට් එක තමයි මම යූස් කරේ. මං අර කලින් කිව්වා වගේ මම මේක ඔක්කොම go through කරන්නේ නැහැ. මේ notebook ඔයාලට execute කරලා බලන්න පුළුවන් කොහොමද මේක වෙන්නේ කියලා. හරි. ඊළඟට ඔයාලට බලන්න පුළුවන් data set dictionary කොහොමද තියෙන්නේ කියලා. train and validation sets ටික. ඊළඟට අපි data ටික tokenize කරලා තියෙනවා. මම මේ හැමදේම මෙතන දාලා තියෙනවා. tokenize කරාට පස්සේ training bin එක and validation bin එක හැදෙනවා. මම මෙතනදි කියන්නේ නැහැ මොකක්ද tokenization කියන්නේ ඒ දේවල්. හරි. ඒ දේවල් දන්නවා කියලා මම assume කරන level එකකින් දැන් තමයි මෙතන කතා කරන්නේ. මේ TikToken library එකෙන් අපිට අවශ්‍ය tokenize එක තෝරගන්න පුළුවන්. මම මෙතන GPT-2 tokenize එක තමයි use කරේ. tokenization ගැන ඔයාලට දැනගන්න අවශ්‍ය නම් ඔයාලට පුළුවන් යන්න TikToken කියලා search කරන්න. පොඩ්ඩක් මේ විදිහට search ඉතින් tokenizer app tokenizer TikTokenizer කියලා search කරගත්තා නම් හරි. tokenize එකක් කියන්නේ අපි කොහොමද මේ බලන්න මෙතන මේ තියෙන example එකක්. අපි දෙන prompt එක කොහොමද එයා tokens විදිහට කඩන්නේ කියන එක මම මෙතන දෙන්නම්කෝ. right එතකොට ඔයාලට මෙතනදී උදාහරණයක් විදිහට මේක බලන්න පුළුවන්. මම තව example එකක් අරන් පෙන්නන්න අපි මෙතන මෙන්න මේ text එකක්ම copy කරගෙන දාමු. අපි හිතන විදිහට නෙවෙයි මේකේ tokenization එක වෙන්නේ. බලන්න මෙතන මේ වගේ තමයි tokenization එක වෙන්නේ. ඉතින් මේ විදිහට tokenize කරගන්න ඕනේ අපේ තියෙන data set එක. හරි ඒක තමයි මම මෙතනදී කරගත්තේ. ඊට පස්සේ අපි නිතරම LLM එකට පාස් කරනවා අපි හදන block sizes වල badge විදිහට තමයි පාස් කරන්න ඕනේ. ඒ badge බැජින් කරන එක තමයි මම මෙතනදී කරලා තියෙන්නේ. හරි. මෙන්න මෙතන ඉඳන් තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ ආකිටෙක්චර් අපි කොහොමද ඩිෆයින් කරේ කියන එක. ඉතින් මෙතනදී නම් මම causal attention කියන එක තමයි යූස් කරේ. again මම මෙතනදී පැහැදිලි කරන්නේ නැහැ මොකක්ද causal attention කියන්නේ කියලා. ඔයාලට මෙතනදී මුලින්ම ලේනෝම් මම මෙතන මුලින්ම මේ බ්ලොක්ස් ටික ඔක්කොම කියාගෙන යන්නම්. බ්ලොක්ස් ටික කියාගෙන යන්න කලින් මම ඔයාලට සාමාන්‍යයෙන් මේ transform architecture එකේ කොහොමද තියෙන්නේ කියලා මම පොඩ්ඩක් පෙන්නුවොත් ඔයාලට මෙතන encoder decoder දෙකම තියෙන එකක් right ඔයාලට මෙතන encode එක අපි නැත්නම් මුලින්ම decode එක විතරක් හිතුවොත් ඔයාලට නැත්නම් අපි encode එකෙන් පටන් ගමුකෝ අපි input embeddings ටික යනවා image එක multi headed attention එක හරහා මේ layer norm කියලා තියෙනවනේ ඔයාලට බලා ගන්න පුළුවන් add and norm කියන එක ඕක තමයි මම මෙතන මේ sorry මෙන්න මෙතන අපි layer norm එකක් විදිහට දාලා තියෙන්නේ හරි right මෙතන හිතන්නකෝ නිතරම අපිට normalization එකක් add කරන්න පුළුවන් layer norm එකක් දාලා ඒකේ තව ගොඩක් වැඩ තියෙනවා මේ විදිහට තමයි layer norm එක හදන්නේ අපි neural network module එකක් නිසා අනිවාර්යෙන් forward function එක define වෙන්න ඕන ඊළඟට මම layer norm එකට පස්සේ causal attention module එක අපි මෙතනදී self attention නෙමෙයි use කරන්නේ causal attention කියන එක causal attention එකේ තියෙන එක වැදගත්කමක් තමයි මම මෙතන පෙන්නුවොත් causal self attention එකේ අපි consider කරන token එකට තියෙන future tokens ඔක්කොම mask කරනවා. ඒ කියන්නේ අපි මෙතන මේක negative infinity දාලා මේකට අපි soft max එක ගත්තට පස්සේ මේ ඔක්කොම mask මේ කියන්නේ බිඳුව වෙලා යනවා. බලන්න හිතන්නකෝ අපි දැනට ඉන්නේ මෙන්න මේ token එකේ නම් එයාට ඉස්සරහට future tokens එයාට කියන්නේ predict කරන්න තියෙන future tokens අපි පෙන්වන්නේ නැහැ. ඒ ඔක්කොම mask කරලා තින්නේ. එයා තමයි predict කරන්න ඕනේ මොකක්ද මං ඊළඟට දෙන්න ඕන future token එක කියලා. හරි. ඔය විදිහට මාස්ක් කරන එක අපි කරන එක තමයි මේ causal self attention එකේ වෙන්නේ. ඒ මාස්ක් කරන එක විතරක් නෙමෙයි අපි attention mechanism එක තමයි මේක ඇතුලේ වෙන්නේ. හරි? ඒකේ forward path එක තමයි මේ තියෙන්නේ. right ඊළඟට අපි multi layer perceptron එකක් දාලා තිනවා. මේකෙදි නම් වෙන්නේ අපි මුලින්ම අපි ගාව තියෙන අපි single token එකක් තමයි මෙතනදී consider කරන්නේ. single token එක අරන් අපි expand කරනවා. expand කරාට පස්සේ එයාගේ තියෙන dimension එක expand කරාට පස්සේ එයාට තියෙන features හඳුර ගන්න පුළුවන් හොඳට. ඊට පස්සේ අපි non-linearity එකක් add කරලා අපි ඒක ආයෙත් compress කරනවා. එතකොට අර ඉගෙනගත්ත දේවල් තාමත් තියෙනවා. එතකොට අර තිබ්බ අපේ original dimension එකම අපි compress කරනවා. ඔක තමයි මෙතෙන්දි වෙන්නේ. හරි? ඊළඟට මෙතන මේ block එකක් දාලා තිනවා. and මට කියන්න අමතක වුණා මේ හැම දෙයකම මේ අදාළ note එක මම මේ doc එකේ දාලා තිනවා. ඔයාලට මේ doc එක පැහැදිලි කර කියවගෙන ගියා නම් මේක ඔයාලට ඔක්කොම තේරුම් ගන්න පුළුවන්. මම විස්තර කිරීමක් එක දාලා තියෙනවා. මෙන්න මෙතන මේ බ්ලොක් එක ගොඩක් වැදගත්. හරි. මම මෙතන මේ බ්ලොක් එකේ වෙන දේ ඔයාලට පෙන්නුවොත් මම මේක MD එක ඕපන් කරගන්නම්.
මෙන්න මෙතන බ්ලොක් එක. ඔයාලා මේ ටික කියවගෙන යන්න. මේ තියෙන layer norm එකකින් මොකක්ද වෙන්නේ? මෙතන equation එකක් තියෙනවා. කොහොමද normalize වෙද්දී අපි parameterize වෙන්නේ කොහොමද කියන එක. alpha, beta, weight and bias ටික තියෙනවා. අපි කොහොමද මේ දේවල් ටික කරන්නේ? ඊට පස්සේ මේ notations ටික තියෙනවා. මේ තියෙන causal self attention එකේ equations ටික කොහොමද අපි query key value vectors අපි QKV vectors අපි handle කරන්නේ කොහොමද? equation එක තියෙනවා. හරි. self attention එකත් එක ගොඩක් ලොකු වෙනසක් නැහැ. රයිට්. ඊළඟට මෙන්න මෙතන MLP එක තියෙනවා. මම අර කිව්ව දේවල් ටික මම මෙතන ඔක්කොම දාලා තියෙනවා. මෙතන block කියන්නේ අපි දැනට use කරපු causal attention එක මේ බලන්න causal layer norm එක causal attention එක and multi layer perceptron එක ඒ තුනම අපි කොහොමද එක block එකක් ඇතුළට ගන්න කියන එක තමයි මම මෙතන define කරලා තියෙන්නේ. මේ block කියන එකේ. ඕක මම මෙතන ඇඳලා තියෙනවා. හරි. මෙන්න මේක ගොඩක් තේරුම් ගන්න ඕනේ. මේ තියෙන code pass එකේදී අපි මොකද්ද කරන්නේ කියන එක. හරි. අපි මෙතනදී init එකේදී මේ විදිහට initialize කරලා තිනවා layer norm එක causal attention එක MLP එක. forward pass එකේදී කරන්නේ අපි කොහොමද computations කරගෙන calculations කරන්න කියන එක. හරි. බලන්න මෙතන x කියන්නේ input එක. මෙතන මම මේ x කියලා අරන් තියෙන input එක. මේ තියෙන input එක මම අරගෙන තියෙනවා. ඊළඟට බලන්න හොඳට මේක නිකන් maths වගේ right. x ට මං එකතු කරලා තියෙනවා self attention එකක් හරහා ගිහිපු L1 එකක්. L1 කියන්නේ මොකද්ද? layer norm එකක්. හරි. හරි මේ බලන්න මෙන්න මේ skip connections හදන එක තමයි මම මෙතනදී කරලා තියෙන්නේ. ඔයාලට මතක ඇති මම පෙන්නුවා LLM එකේ transform architecture එක. transform architecture එක ඔයාලට මතක ඇති මේ විදිහට මෙන්න මේ විදිහට මේ තියෙන skip connections ඔයාලට බලා ගන්න පුළුවන් මේ තියෙන්නේ. layer norm එකකට ගිහිල්ලා ඊට පස්සේ මේ තියෙන input එක ආයත layer norm එක කරා ගිහිල්ලා feed forward එකට දෙලා right. ඔය විදිහට දැන් මේ තියෙන architecture එකම නෙමෙයි මගේ තියෙන්නේ but මේක තමයි overall idea එක. හරි. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේක හදන්නේ කොහොමද කියලා. බලන්න input x එක ගත්තා. x එකට මම add කරනවා. බලන්න මේ input x එක ගිහිල්ලා තියෙනවා මේ විදිහට. input x එකට මම add කරනවා. මෙන්න මෙතන input එක මෙන්න මේ path එකකින් එනවා original raw input එක. and මේ path එකෙන් එනවා input එකට මොනවා හරි computations කරගෙන එන ටික. හරි. input එක මුලින්ම layer norm එකක් කරා ගිහින් තිනවා. ඔයාලට බලන්න පුළුවන් මේ තියෙන්නේ self.l1 LNH L1 එකට ගිහිල්ලා x එක ඒක ඊළඟට causal self attention එක කරා පාස් කරලා තියෙනවා. ඒක ඊට පස්සේ මේ බලන්න self attention layer කරා පාස් කරලා තියෙනවා. ඊට පස්සේ තියෙන AXම බලන්න ආයෙත් layer norm L2 හරහා පාස් වෙලා තියෙනවා බලන්න. AXම මම L2 හරහා පාස් කරගෙන MLP එක හරහා එයා මේ විදිහට MLP එක හරහා පාස් වෙනවා. AXම මෙතනින් එන x මතක තියාගන්න මෙතනින් එන x නෙවෙයි දැන් මෙතනින් එද්දි මෙතන වෙනස් වෙලා තියෙන්නේ AXම ආයෙත් skip connection එක කරා එකතු කරලා output එක හදන එක තමයි මම return කරන්නේ. හරි. ඕක සිංගල් බ්ලොක් එකක්. මේ විදිහට බ්ලොක්ස් ගාන ඒ කියන්නේ සාමාන්‍යයෙන් මං හදපු එකේ මට මතක නැහැ බ්ලොක්ස් ගාන කීයක් තියෙනවද කියලා. සාමාන්‍යයෙන් 16 වගේ තමයි normal අපි තියාගෙන යන්නේ. එක computation එකත් එක්ක. කියන්නේ බ්ලොක්ස් ගාන වැඩි වෙද්දී ඒ කියන්නේ අපි self attention එක අපි වැඩි කරනවා. එතකොට performance එක අතින් වැඩි වෙනවා. හරි. මේ තියෙන්නේ අපිට බලා ගන්න පුළුවන් heads කීයක් තියෙනවද කියන එක. 6 තමයි මම තියාගෙන තියෙන්නේ. හරි. ඊට පස්සේ මේ GPT config එක vocab size එක block size එක හරි. layers ගාන heads ගාන embedding dimension එක drop out එක and bias එක අපි bias variable එකක් තියාගෙන යනවාද කියන එක හරි. මේ දේවල් මම ආයෙත් deeply කතා කරන්නේ නැහැ. ඊට පස්සේ මම මෙතන loss function එක දාලා තිනවා. ඊළඟට මෙතන මේ training configuration එක තමයි දාලා තියෙන්නේ. අපි steps 20000කට train කරන warm up එකක් ගන්නවා. අපි 1000න් warm up step එක යනවා. minimum learning rate එක මම දාලා තිනවා. අපි පටන් ගන්න learning rate එක මේකෙන්. batch size එක and block size එක මම දාලා තිනවා. අපි eval එකක් යවනවා හැම steps 500කින්ම. right. ඊට පස්සේ මේක GPU එකට දාලා ওই දේවල් ටික කරපු එක තමයි මෙතනින් වෙන්නේ. ඊට පස්සේ අපි optimize එක විදියට Adam optimize එක තමයි ගත්තේ. learning rate එක ওই දේවල් ටික define කරලා තිනවට බලා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපි මෙතන pre-train එකේ අපි training loop එක තමයි ලියලා තියෙන්නේ හැම මෙතන ඉඳන් අපි normal අර training අපි කතා කරන forward pass එක and back propagation එක තමයි මෙතනදී වෙන්නේ. ඒ කියන්නේ neural networks ටික end of the day train වෙන එක තමයි වෙන්නේ. හරි. right. ඊට පස්සේ මේ තියෙන train එක උන හැටි කොහොමද කියන එක ඔයාලට මෙතනදී බලා ගන්න පුළුවන් මේ back propagation එක මොකක්ද මේ දේවල් තේරෙන කෙනෙක් නම් මේක ලොකු දෙයක් නෙමෙයි. මේක තේරුම් ගන්න පහසුයි. හරි. optimize එක අපි අරගෙන ওই දේවල් කරන එක තමයි වෙන්නේ. මම මේ ඔක්කොම go through කරන්නේ නැහැ. මේ දේවල් තේරුම් ගන්න පුළුවන් යන්න. මම ඔයාලට පෙන්නුවොත් කොහොමද අපි result එක කියලා. මේක අපි steps 20000කට තමයි train කරේ.
මං කිව්වා ඔයාලට 500න් 500 අපි ගන්නවා කියලා ඉවැල් එකක්. ඔයාලට බලන්න පුළුවන් ට්‍රේනින් ලොස් එක තමයි මේ තැඹිලි පාටින් තියෙන්නේ. වැලිඩේෂන් ලොස් එක තමයි දම් පාටින් තියෙන්නේ. ඉෂුව එකක් නැහැ. ඔයාලට පේනවා ට්‍රේනින් ලොස් එක අඩු වෙලා තියෙනවා. වැලිඩේෂන් ලොස් එකත් අඩු වෙලා තියෙනවා. කර්ව් එක anyway මම ඔයාලට කර්ව්ස් ටික පෙන්නන්නම් අපි මිඩ් SLM එකට හදපු. end of the day ඕක තමයි වෙලා තියෙන්නේ. හරි. ඔයාලට පේනවා රිසල්ට් එක අවුලක් නැහැ. ට්‍රේනින් ලොස් එකත් අඩුලා තියෙනවා. වැලිඩේෂන් ලොස් එකත් අඩුලා තියෙනවා. මට කර්ව්ස් ටික තිබ්බනම් ඔයාලට මේක ඕවර් ෆිටින් අන්ඩර් ෆිටින්ද කියලා ඔයාලට මම කියලා දෙන්න තිබ්බා. බට් මම ඒක ඉස්සරහට කියලා දෙන්නම්. හරි. රයිට්. ඊළඟට ඕක තමයි පළවෙනි අප්‍රෝච් එක. බට් අපි රිලීස් කරපු මොඩල් ඕක නෙමෙයි. මෙන්න මේ මිඩ් SLM කියන්නේ වෙනම මොඩල් කෙනෙක්. හරි. මේකදී අපි යූස් කරේ වෙනම ආකිටෙක්චර් එකක්. ඒක කොහොමද කියලා ඔයාලට බලන්න පුළුවන්. මේ මිඩ් SLM කියන ෆෝල්ඩර් එක ඇතුලේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ SLM මෙඩ් කියන නෝට්බුක් එක. ඒක ඇතුලේ තමයි ওই ටික තියෙන්නේ. and මෙතනදී මේකට වඩා ගොඩක් වැදගත් අපි මේකට කොහොමද data ටික prepare කරේ කියන එක. හරි. ඒ කියන්නේ දැන් මම මේ කතා කරන්නේ pre-trained stage එක. හරි. අපි හදපු මුල්ම model. ඒ කියන්නේ මම ඔයාලට ආයෙත් පෙන්නුවොත් මෙන්න මෙතන මෙන්න මේ පාත් එක ගිහපු හැටි තමයි මම දැන් ඔයාලට මේ පෙන්වන්න හදන්නේ. හරි. දැන් අපි බලමු අපි කොහොමද මිඩ් SLM එකට data prepare කරේ කියලා. හරි. ඉතින් මේ data preparation pipeline එක ලොකු අමාරු දෙයක් නෙමෙයි. මෙතෙන්දී අපි කරලා තියෙන්නේ දැනටමත් freely available data අරගෙන අපිට අවශ්‍ය ඒ කියන්නේ pre-train කළද්දී ඒ data set එක අපි තෝරගන්න අවශ්‍ය විධි කිහිපයක් තියෙනවා. හරි. මම ඔයාලට පෙන්නුවොත් මුලින්ම environmental setup එක තියෙනවා. ඊළඟට අවශ්‍ය packages ටික import කරලා තියෙනවා අපි. right. ඊළඟට මේ configuration එකේ තමයි ගොඩක්ම වැදගත් දේවල් තියෙන්නේ. මම ඔයාලට පෙන්නුවොත් මම පොඩ්ඩක් මේ යටට අරගෙන ඉන්න. මෙන්න මේ data sets තුනෙන් තමයි මම pre-trained data set ටික හැදුවේ. මම මේක ඇතුළට ගියොත් මේක පොඩ්ඩක් copy කරගෙන ඔක්කොම Hugging Face එක වට හොයාගන්න පුළුවන්. මම Hugging Face එකට යන්නම්. Hugging Face නැත්නම් Google එකට ගිහලා normal මේ term එක search කරගත්තා නම් ඔයාලට මෙන්න මේ PubMed කියන data set එකෙන් තමයි මේක දීලා අපි Hugging Face කියලා අකට ගැහුවනම් ඔයාලට හොයාගන්න පුළුවන් මේ data set එක. මම හිතන්නේ මේ data ටික අපිට visualize කරන්න බැහැ මේක ඇතුලේ but අර මම මගේ data set එකෙන් මම ඔයාලට පෙන්නන්නම් pre-trained data set එකක් හදද්දී අපි නිතරම අර අපිට අවශ්‍ය conversational format එකෙන් data නෙමෙයි අපිට අවශ්‍ය වෙන්න ඕනේ. අපේ data වල දත්ත තමයි වැඩිපුරම තියෙන්නේ. මම ඔයාලට මේ එක data එකක් මම open කරලා පෙන්නන්නම්. මේකක් උඩ ඩබල් ක්ලික් කරාට පස්සේ එයාලගේ data මේකට අපි අරගෙන යනවා. so මේකක් එකපාරක් ක්ලික් කරාට පස්සේ මේක open වෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. හරි. මේ බලන්න මේ data එකේ මම මෙතන මේ data එක prepare කරද්දි මම මෙතනදී ID එකක් හැදුවා මුලින්ම data එකට. ඊට පස්සේ source එක මොකද්ද? මේ PubMed එකෙන් ගත්ත source එකක් and character count එක කීයක්ද? characters කීයක් තියෙනවද? words කීයක් තියෙනවද? then alpha ratio එක මම මෙතනදී ගත්තා. හරි. ඒ ඔක්කොම කැල්කුලේට් කරලා මේ data set එක create කරපු හැටි තමයි මම පෙන්නන්නේ. but මේ data set එක බලන්න නිකන් අර ඡේදයක් වගේ. ඒ කියන්නේ දත්ත තමයි අපිට අවශ්‍ය වෙන්නේ. නැත්නම් අපි කවුරු හරි අහපු ප්‍රශ්නයක් ගැන උත්තරයක් ඒ conversational pairs නෙමෙයි. ඒක අපිට අවශ්‍ය වෙන්නේ supervised fine tuning data set එක හදද්දී අපිට දැන් මෙතනදී අවශ්‍ය වෙන්නේ ඕන type එකක data තමයි අපිට අවශ්‍ය වෙන්නේ. හරි. හරි. ඒක එක point එකක් මතක තියාගන්න. ඉතින් ඔය වගේ data sets තුනකින් මම data ගත්තා. ඒ data ගද්දී මම PubMed එකෙන් abstract කරගත්ත 50000ක් data points මේ PMC OI කියන එකෙන් ආටිකල්ස් තමයි එකේ තියෙන්නේ. මේකේ කලින් එකේ තියෙන්නේ abstracts ඊළඟ එකේ තියෙන්නේ guidelines. ඒ කියන්නේ මේක ඇත්තටම wide domain එකක්. අපි medical domain එක ගත්තම wide domain එකක්. ඇත්තටම මේ තියෙන්නේ ඉතාලම පොඩිම කියන්නේ 0.001ක වගේ data set එකක් තමයි. ඒ කියන්නේ ඊටත් වඩා පොඩි data set. හරි. so අපිට expect කරන්න බෑ මේක හැම medical ප්‍රශ්නයකටම උත්තර දෙයි කියලා. but and තව කෙනෙක්ට අහන්න පුළුවන් ඇයි මම මේකට ඇත්තටම model කෙනෙක් train කරේ. අපිට තියෙන model කෙනෙක් fine tune කරන්න පුළුවන්. හරි. ඔව් ඒක ඇත්ත. මගේ තිබ්බ ප්‍රධානම ගෝල් එක තමයි මෙතනදී ඒ දේවල් මම අපි අන්තිමට කතා කරමු. හරි. මම හිතන්නේ මේ දේවල් අන්තිමට අපි කතා කරන එක හොඳයි. හරි. anyway ඔයාලට බලා ගන්න පුළුවන් මම data set එකට ගත්තේ මේ විදිහට data 80000ක් data points 80000ක් rows 80000ක් තමයි. ඊට පස්සේ මම මෙතනදී පොඩි filters ටිකක් දාලා තියෙනවා මේ විදිහට. deduplications කියන්නේ හිතන්නකෝ එකම වගේ data තියෙන්න පුළුවන්. and එකම නැතත් එකම terms ගොඩක් තියෙන data තියෙන්න පුළුවන්. ඒවා මම ඔක්කොම අයින් කරලා තියෙනවා. ඒ ඔක්කොම data cleaning process එකේදී ඔයාලා බලන්න ඕනේ. ඉතින් මේ තියෙන data load කරන එක. PubMed එකෙන් data load කරන හැටි. and
PMC එකේ data load කරපු හැටි. මම මෙතන fallback ඒවත් දාලා තියෙන්නේ. කියන්නේ PMC එකෙන් නැත්තම් මේකෙන් ගන්න මේ විදිහට. guidelines ටික load කරපු හැටි. ඊට පස්සේ හැම එකේම මම මේ විදිහට records ටික හදාගන්නවා. ඔයාලට බලන්න පුළුවන් මම මෙතන print කරලා තියෙනවා. එතකොට මට 80000න් මට 78080ක් අරගෙන තියෙනවා මම data. හරි. ඊට පස්සේ මට තියෙන්නේ text ටික clean කරගෙන යන්න. මම මේ විදිහට පොඩි regex එකක් ලියලා තියෙනවා. මේකෙන් අපිට පුළුවන් එක එක ඔය අපිට අවශ්‍ය නැති දේවල් ටික මෙතන බලා ගන්න පුළුවන් URLs remove කරනවා මේකෙන්. හරියට ඔයාලට පේනවා මෙතනදී URLs remove කරනවා, tables, figures, HTML. ඔය විදිහට අපිට අවශ්‍ය නැති දේවල් ටික මම මෙතනදී remove කරනවා. ඒ තියෙන හැම එකක් කරාම ගිහිල්ලා. හරි. මේ clean text කියන එක ඇතුලේ ඒ function එකේ වෙන්නේ ඕක තමයි. ඔයාලට බලන්න පුළුවන් text ටික clean කරනවා. මේ ටික දැන් ඔක්කොම clean කරලා තියෙන්නේ. රයිට් ඊළඟට ඔයාලට බලන්න පුළුවන් මෙතන මම ආයෙත් print කරලා තියෙනවා කොහොමද තියෙන්නේ කියලා. ඊට පස්සේ quality filtering එකක් මම දාලා තියෙනවා. quality filtering එකේ මොකක්ද තියෙන්නේ කියලා මම මෙතන table එකක් දාලා තියෙනවා. මම ඒවා ආයෙත් go through කරන්න නැහැ. ඒ හැම එකටම මම මෙතන function එක බැගින් දාලා තියෙනවා. ඉංග්‍රීසි විතරයි මම තෝරගත්තේ. මේ is english ද කියන එක බලන්න අපිට පුළුවන් මේ package එක use කරන්න. ඒක මම උඩ import කරලා තියෙක පොඩ්ඩක් බලන්න. හරි. ඊළඟට quality filtering එකක් මම දාලා තියෙනවා. ඊට පස්සේ හැම දෙයක් කරාම pass කරලා තිනවා. ඔයාලට බලන්න පුළුවන් quality filtering වලට කලින් මෙච්චර තිබ්බා. quality filtering වලට පස්සේ මෙච්චරයි ඉතුරු වෙන්නේ. අර remove කරලා තියෙනවා දේවල් ටිකක්. මොනවද remove කරන්නේ කියලාත් මෙතනදී බලා ගන්න පුළුවන්. හරි. ඉතින් ගොඩක් වැදගත් වෙන මේ deduplication එක. එතනදී වෙන්නේ අපි අර තියෙන දේවල් ඔක්කොම ඒ කියන්නේ හිතන්න quality remove කරලා ඊට පස්සේ තියෙන data set එකෙන් එක බැගින් අරගෙන ඒකේ MD5 hash එකක් හදනවා අපි ඔක්කොම spaces ටික අයින් කරලා. හරි. එතකොට මේ MD5 hash match වෙනවනේ අනිවාර්යෙන් සමාන ඒවායි. එහෙම match වෙනවා නම් ඒ duplication එකක් කියලා තියෙන්නේ. ඒක අයින් කරනවා. ඊට පස්සේ near deduplication එක run කරනවා. මේකට ටිකක් වෙලා යනවා. හරි. at least මං implement කරපු algorithm එක අනුව ඒකට ටිකක් වෙලා යනවා. මේකෙදි වෙන්නේ min hash එකක්. ඒ කියන්නේ exact duplication එක නෙවෙයි repeatable දේවල් තියෙන්න පුළුවන්. ඒවා අයින් වෙනවා. ඒ කියන්නේ එක තමන්ගේ ඇතුලේ තියෙන්න පුළුවන්. තමන්ගේ ඇතුලේ තියෙන එක තව input එක තව row එකක තියෙන්න පුළුවන්. ඒ විදිහට ඒ ටිකත් අයින් කරනවා. හරි. ඔකත් මම හිතන්නේ මම deduplication එක කමෙන්ට් කරලා තියෙන එකට ටිකක් වෙලා ගියපු නිසා. anyway ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන duplication එකෙන් පස්සේ deduplication එකෙන් පස්සේ මෙච්චර ප්‍රමාණයක් තමයි අපිට ඉතුරුනේ. ඒ කියන්නේ 20000 ගාණක් විතර අයින් වෙලා තියෙන. ඒ කියන්නේ data set එකේ අපි හිතුවේ නැති වුණාට එකම type එකේ data තියෙනවා. ඉතින් මේ එකම type එකේ data තිබ්බොත් අපිට bias එකක් ඇති වෙන්න පුළුවන්. ඒකයි මේ එකම type එකේ data ටික අයින් කරන්න ඕනේ. ඒක overfit වෙනවා ඒ තියෙන data ටික. හරි? මොකද මේ මොඩල්ට අපි පෙන්වන්න අවශ්‍ය වෙන්නේ එකම type එකේ data පෙන්නුවොත් එයා ඒ පැත්තටම prediction එක යනවා. ගොඩක් bias වෙනවා. හරි? ඊට පස්සේ chunk කරලා තියෙනවා. tokenize එකට මේ අපිට අදාළ tokenize එක දාලා end of text කියන්නේ අපි ඒ තියෙන අපි sequence එක ඉවරයි කියලා කියන්න අපි ඒකට දාන token එකක් end of text කියන token එක. ඒක වෙනස් වෙන්න පුළුවන්. ඒක tokenize එක අනුව තමයි අපි බලන්න ඕනේ නිතරම. ඊට පස්සේ මේ දේවල් නම් ගොඩක් issue එකක් නැහැ. අපි finally අපි ගත්ත data set එක අපි save කරගන්න. data set visualization එක බලන්න. visualization එකේදී ඔයාලට මේ plots යටතට ගියාට පස්සේ මේ plots ටික තමයි මේ බලන්නකෝ මුලින්ම තිබ්බේ මෙන්න මේ type එකේ අපි quality filtering එක දාලා ඊට පස්සේ matrix ටික pass rates ටික කොහොමද තියෙන්නේ words මොනවද තියෙන්නේ summary එක ඔය දේවල් ටික තමයි ලොකු දෙයක් නැහැ මම මෙතන visualization ටිකත් pass කරගෙන යන්නම් එතන ලොකු scene එකක් නැති නිසා ඊළඟට finally ඔයාලට Hugging Face එකට මේ data ටික save කරගන්න පුළුවන් එකක් පෙන්නුවා right exporting the dataset to Hugging Face datasets Hugging Face datasets විදිහට ඔයාලට මේ ටික දාගන්න පුළුවන් මේ report name එක and HF token එක හරියට දාගන්න මේ code එක run කරලා පස්සේ ඔයාගේ දාපු HF report එකට Hugging Face report එකට මේක push වෙනවා හරි ඔය දේවල් ටික තමයි ඔය ටික ඔක්කොම කරාට පස්සේ finally ඔයාට මේ වගේ dataset එකක් AV ඔයාගේ Hugging Face එකට ඔයා මේ datasets ම use කරන්න අවශ්‍ය නැහැ හිතන්නකෝ ඔයාගේ domain එක medical නොවෙන්න පුළුවන් ඔයාට වෙන මොකක් හරි ඔයා ගාව තියෙන data ටිකකට මේක හදා ගන්න අවශ්‍ය වෙන්න පුළුවන්. එතකොට code එක පොඩ්ඩක් tweak කරලා ඔයාලට push කරගන්න පුළුවන්. අපිට Hugging Face එකට data එක push කරගන්න එකේ වැදගත්කම තමයි අපිට ඕන තැනක ඉඳන් මේ data set access කරන්න පුළුවන්. publicly access කරන්න පුළුවන්. මොකද හැමෝටම මේක access තියෙනවා. and අපිට storage එකක් හම්බ වෙනවා. හිතන්නකෝ මේ data set එක store කරන්න ඔයාලට මෙතනදී බලා ගන්න පුළුවන් total file size එක MB 750ක් විතර.
ඇන්ඩ් ඕක අපි ආයෙත් මේක අපි ලෝකලි තියාගෙන ඕක ලෝඩ් කරනවට වඩා අපිට පහසුවෙන් මේක Hugging Face එකෙන් ලෝඩ් කරන එක. හිතන්නකෝ අපි මේක රන් කරන්නෙත් cloud GPU එකක නම් ඒක ගොඩක් ස්පීඩ්. අපි ගාව ලෝකලි තියෙන ලෝඩ් කරනවට වඩා Hugging Face එකෙන් ලෝඩ් කරන ගොඩක් ස්පීඩ්. ඔයාලට මම ඒක ට්‍රේන් කරද්දී මට පෙන්වන්න තිබ්බනේ ගොඩක් පහසුයි. බට් ඒක මතක තියාගන්න. හරි. right. ඊළඟට ඔන්න දැන් අපි pre-trained dataset එක. ඒ කියන්නේ මෙන්න මේ පාත් එක යන්න අවශ්‍ය pre-trained dataset එක තමයි ඔය හදාගත්තේ. දැන් pre-train කරන්න ඕනේ අපි. ඒ කියන්නේ model train කරන්න අවශ්‍යයිනේ architecture define කරලා. ඒක වට හොයාගන්න පුළුවන් මෙන්න මේ SLM med එකෙන්. ඕකෙදී මං හැමදේම කියලා දෙන්නේ අර කලින් කරපු දේවල් වලට ගොඩක් සමානයි අපි කතා කරපු දේවල් ටික. බට් මෙතනදී configure මේ තින්නේ ඒ configuration ටික. මෙතනදී අපි පොඩ්ඩක් architecture wise අපි පොඩි වෙනස්කම් කිහිපයක් කරා. මම ඔයාලට පෙන්නුවොත් උඩටම ආවට පස්සේ මම මෙතන වගුවක් දාලා ඇති මොනවද අපි කරපු ආකිටෙක්චර්ස් ටික කියලා. කලින් තිබ්බේ layer නම් ඔයාලට මතක ඇති අපි ඔරිජිනල් මම පෙන්නුවේ එකේ අපි layer නම් එකෙන් RMS නම් එකට root mean square normalization එකට මාරුණා. හරි. positional link coding එකක් අපි කලින් දාලා තිබුණේ නැහැ. අපි absolute position එක තමයි ගත්තේ. but අපි rotary positional rope වලට rotary positional embeddings වලට මාරුණා. මෙතනදී positional embedding එකක් අපි හිතන්නකො token එකේ position එක bind කරනවට වඩා අපිට පුළුවන්. එතකොට ඇත්තටම ගත්තොත් අපේ තියෙන කියන්නේ final අපි ගන්න embedding එක වෙනස් වෙනවා. මොකද අපි ඒකට positional encoding එක දාන නිසා. but අපිට පුළුවන් නම් හිතන්නකො තියෙන attention එකම තියාගෙන embedding එක තියාගෙනම අපිට ඒක වෙනස් නොකර අපිට වෙන විදිහකට position එක දෙන්න පුළුවන් නම් ඒක ගොඩක් හොඳයි. ඒක අපිට පුළුවන් ROP වලින් කරන්න. ROP කියන්නේ rotary positional embeddings. මේ දේවල් තේරෙන්නේ නැත්නම් පොඩ්ඩක් බලන්න මෙතන මම මේක පැහැදිලි කරන්න පුළුවන්. ඒකට ගොඩක් මේකට time එක යන මෙතනදී වෙන්නේ අපි magnitude එකෙන් shift කරන එක නෙමෙයි අපි ඒකට දාලා angle එකෙන් අපි shift කරන එක. angle එක මාරුනාට vector එකේ magnitude එක වෙනස් වෙන්නේ නැහැනේ. ඒක නිසා ඒක ගොඩක් efficient වගේම අපේ තියෙන features ටික save වෙනවා. ඒ අපි කරන එකෙන්. තව positional embedding එකක් අරගෙන අපි attention අපි causal අපි හදන attention matrix එකට එකතු කරනවට වඩා අපි ගත්තේ ඇත්තම attention matrix එක අපි shift කරන angles වලින්. ඒක තමයි මෙතනදී වෙන්නේ. අපි attention functions වෙනස් කරා. ඊට පස්සේ මෙන්න මේක ගොඩක් වැදගත්. අපි කලින් මතක ඇති ඔයාලට අපි use කරේ causal attention එක. causal attention එකේ ඉඳන් අපි GQA group query attention එකට මාරුණා. අපිට පුළුවන් ඒකේ KV catch එක පොඩ්ඩක් අඩු කරන්න. train කරද්දී අපිට පොඩ්ඩක් efficiently ඒක train කරගන්න පුළුවන්. efficiently කියන්නේ ටිකක් අඩු වෙන අපිට අවශ්‍ය compute එක. ඔය දේවල් තමයි. අනිත් දේවල් නම් ලොකු issue එකක් නැහැ. අපි මේක train කරේ GeForce 5090 එකක GB 32ක් VRAM එක තියෙනවා ඒකේ. ඇත්තටම මේක 32කට මම දැම්මට මං හිතන්නේ අපිට උපරිමම ගියේ GB 27ක් නැත්නම් 28ක්. ඇත්තටම මේක 5090 එක ගොඩක් හොඳයි. මං highly recommend කරනවා මේ GPU එක. හරි. හරි මුලින්ම අපි dataset එක load කරගන්න එක තමයි කරන්නේ. අපි Hugging Face එකේ store කරගත්තා. ඊට පස්සේ මේ තියෙන tokenize එක setup කරගන්න හැටි dataset එක tokenize කරලා store කරාට මට ආයෙත් tokenize කරන්න උනා ඒක. for some reason ඊට පස්සේ අර කලින් දේවල්ම තමයි අපිට model architecture එකදී අපි මතක ඇති layer norm එකකින් අපි root mean square norm එකට මාරුණා. මෙතනදී equation එක පොඩ්ඩක් වෙනස්. අපි මෙතනදී shift parameter එකක් and scale parameter එකක් add කරනවා බලන්න මෙතන. මෙතන scale parameter එක තමයි මෙතන and මේ තියෙන shift parameter එක. ඒ දෙක තමයි අපි මෙතනදී compute කරන්න parameters විදිහට. මේ තියෙන RMS norm එක. ඊට පස්සේ ROP එක මෙතනදී ඔයාලට මතක ඇති මම කලින් කතා කරා. මෙතනදී අපි කරන්නේ angle එක wise මේක shift කරගෙන මෙන්න theta හොයාගන්න එක තමයි මෙතනදී කරන්නේ. ඊට පස්සේ මේ තියන්නේ අපේ activation function එක. GQA එකේ වෙන්නේ grouped query attention එකක්. අපි මේක group wise තමයි හදාගෙන යන්නේ. catch එක අපි group wise තියාගෙන යනවා. හැම එකටම අපි catch එක කියන්නේ attention scores ටික ඇත්තටම ගත්තොත් KV catch එක කියන්නේ අපි key එක and value එක අපි calculate කරන්නේ නැහැ. මේ තියෙන අර block එක transformer block එක. ඔයාලට මතකද අපි කලින් අර skip connections හදාගත්ත හැටි එහෙම මෙතන තියෙනවා ඔයාලට බලන්න පුළුවන්. ඔය දේවල් ටික තමයි ඇත්තටම ගත්තොත් ගොඩක් වැදගත් වෙන්නේ. මේ med SLM කියන්නේ සම්පූර්ණ අපි හදපු blocks ටික අපි
කනෙක්ට් කරන්නේ කොහොමද කියලා. මේක හරියටම තේරුම් ගන්න ඕන මේ ෆෝර්ට් ෆන්ක්ෂන් එක තේරුම් ගන්න. ජෙනරේට් කියන්නේ අපි ග්‍රේඩියන් මෙතන මේ නෝඩ් ග්‍රෑඩ් කියන්නේ අපි ග්‍රේඩියන් වෙනසක් වෙන්නේ නැහැ. අපි මෙතන ජෙනරේට් කියන්නේ අපි ඉන්ෆරන්ස් වලට යූස් කරන කෝඩ් එක. මේ කියන්නේ ප්‍රෙඩික්ෂන්ස් වලට වගේ යූස් කරන එක. හරි. හරි මොඩල් පැරාමිටර්ස් ටික ඉනිෂියේට් කරලා අපි ලොස් එක ඩිෆයින් කරනවා. නෙක්ස්ට් ට්‍රේනින් කන්ෆිගරේෂන් එක අපි මෙතනදිත් මං හිතන්නේ ස්ටෙප්ස් 20000කට අර දේවල් ටිකම තමයි මේ විදිහටම තියෙන්නේ. ඔප්ටිමයිස් එක මං වෙනස් කරේ නැහැ. ඇඩම් ඔප්ටිමයිස් එකම තමයි ගත්තේ. ඊට බලා ගන්න පුළුවන් ඇඩම් ඔප්ටිමයිස් එකම තමයි ගත්තේ. හරි ප්‍රීට්‍රේන් එකේදී ඔයාලට මෙතනදී මම පෙන්නුවොත් කොහොමද වෙලා තියෙන්නේ කියලා. ට්‍රේනින් ඇන්ඩ් වැලිඩේෂන් ලොස් එක ඔයාලට බලා ගන්න පුළුවන්. ට්‍රේනින් ලොස් එක අඩු වෙලා තියෙනවා and වැලිඩේෂන් ලොස් එක අඩු වෙලා තියෙනවා. එතන ඔක්කොම ටික මෙතන ලොග් එකේ වැදිලා නැහැ. මම ඒක සේව් කරගත්තෙත් නැහැ. ඒක ඉෂුව එකක් නෑ. but finally බලන්න ෆයිනල් වැලිඩේෂන් ලොස් එක 3.21. ඉෂුව එකක් නැහැ. හරි. හරි ඔය දේවල් ටික තියෙනවා. මෙතන මේ විදිහටම තමයි අපේ මෙතන ඔයාලට බලන්න පුළුවන් කර්ව් එක කොහොමද ගිහින් තියෙන්නේ කියලා. ඇත්තට මේක the best නෙමෙයි. හරි. ඔයාලට බලන්න පුළුවන් අර එක ළඟින්ම යන එක එච්චර හොඳ දෙයක් නෙමෙයි. but overall ගත්තම අවුලක් නැහැ. මං ඉන්ෆරන්ස් මේ ජෙනරේට් ටෙක්ස්ට් කියන එක කෝල් කරන්න පුළුවන්. මේ ජෙනරේට් ටෙක්ස්ට් කියන්නේ අපි දැන් ට්‍රේන් කරපු මොඩල් යූස් කරන එක. හරි. මම මෙන්න මේ ප්‍රොම්ප්ට්ස් ටික දීලා බලුවා කොහොමද මේක වැඩ කරන්නේ කියලා. හරි. මෙතනදී ඔයා හොඳට මතක තියාගන්න දැන් මම මේ කතා කරන්නේ මෙන්න මේ ප්‍රී ට්‍රේනින් ස්ටේජ් එක. right ප්‍රී ට්‍රේනින් ස්ටේජ් එකදී කරන්නේ යා නෙක්ස්ට් ටෝකන් එක ප්‍රෙඩික්ට් කරන එක විතරයි. ඒක නිසා මතක තියාගන්න බලන්න මං දුන්න ප්‍රොම්ප්ට් එක තමයි ඉන්පුට් ප්‍රොම්ප්ට් එක තමයි the patient presented with acute microbial infection and was treated with. එයා මෙතන ඉඳන් ඊළඟ ටෝකන්ස් ටික ප්‍රෙඩික්ට් කරන එක විතරයි කරන්න බලන්න. ඒකම එයා ජෙනරේටඩ් ටෝකන් එකේ මේ විදිහටම treated with කියන එකෙන් බලන්න ඊට පස්සේ aspirin මෙන්න මේ දේවල් ටික තමයි ඊළඟට ප්‍රෙඩික්ට් කරගෙන යන්නේ. හරි. aspirin කෙනෙක් ප්‍රෙඩික්ට් කරා මේ සම්පූර්ණ එකම පාස් කරනවා ආකිටෙක්චර් එකට. මේ ටික ඔක්කොම පාස් කරනවා. ඊට පස්සේ අර ඒ කියන්නේ මේක ඔක්කොම ඔටෝ රිග්‍රෙසිව්. ඒ කියන්නේ එයා one token at a time තමයි ප්‍රෙඩික්ට් කරන්නේ. හරි. මේ ටික ඔක්කොම දැක්කට පස්සේ බට් ඔයා හිතන්න අපිට chat gpt එකෙන් වගේ අපි දෙන prompt එකට එයා කොනට ටිකක් එකතු කරලා නෙවෙයි දෙන්නේ. එයා අපිට conversational style එකක් තමයි දෙන්නේ. ඔන්න ඕක තමයි අපි දැන් pre-trained stage එකේදී අපිට දැන් මේ නිල් පාට එක තමයි දැන් අපි ගාව තියෙන්නේ. බට් අපිට අවශ්‍ය වෙන්නේ එහෙම එකක් නෙවෙයි. ඕක අපිට කරගන්න තමයි කියන්නේ conversation එකක් වගේ instruction එකක් වගේ අපිට දෙන්න තමයි අපි fine tune කරන්නේ. අපි ගාව තියෙන එක අපිට අවශ්‍ය විදිහට හදාගන්න පුළුවන් fine tune. බලන්න ඒක හරිම small step එකක්. බලන්න මේ pre-trained step එක ගොඩක් ලොකු step එකක්. අපිට සුපෝයිස් ෆයින් ටියුනින් හෝ මොකක් හරි ෆයින් ටියුන් කරන්න අපිට පුළුවන් මේ නිල් පාට එකට යන්න. ඒක ලොකු ප්‍රොසෙස් එකක් නෙවෙයි. යන්නේ ලොකු කම්පියුටර් එකකට යන්නේ නැහැ. හරි. අපි දැන් යමු එහෙනම් කොහොමද ෆයින් ටියුන් කරේ කියලා බලන්න. හරි. ෆයින් ටියුන් කරද්දිත් අපේ ප්‍රධාන ගෝල් එක උනේ මෙන්න මේ SFT කියන එකට යටතට ආවට පස්සේ නෑ. ඔයාලට බලන්න පුළුවන් මේ SFT කියන එකෙන් සෆික්ස් කරලා තියෙන එක තමයි SFT data කියන එකට ගියාට පස්සේ අපි කොහොමද data set එක හැදුවේ කියන එකට යන්න පුළුවන්. මේක load වෙනකම් මම ඔයාලට ගිහින් පෙන්නන්නම්. data set එක කොහොමද තියෙන්නේ. ඔයාලට data set එක දැක්කට පස්සේ තනිකරම තේරෙනවා මම මොකද්ද මේ කියන්නේ කියන එක. ඔයාලට මතකද pre-trained stage එකේදී අපි ගත්තේ අපිට තියෙන ඕනම data එකක් අපි දානවා. හරි? අපිට අවශ්‍ය වෙන අර ලොකු data අවශ්‍ය දේවල්. but බලන්න අපිට දැන් අවශ්‍ය වෙන්නේ question answering වලට train කරන්නනේ. එතකොට දැන් අපිට අවශ්‍ය වෙන්නේ නැහැ අර ලොකු හැලී. හරි? අපිට මොකක් හරි අහපු ප්‍රශ්නයකට මොකක් හරි උත්තරයක්. ඒ කියන්නේ end of the day අපිට අවශ්‍ය වෙන්නේ මොකක් හරි ප්‍රශ්නයක් කියවට පස්සේ ඒකට උත්තර දෙන format එකකට train කරන්න. හරි? ඒකටත් ඔයාලට බලන්න මම මේ විදිහට question එකක් දෙනවා. මේ තියෙන answer එක. හරි? අපි මෙතන chat template එකට මේක format කරන්න ඕනේ. ඒවා වෙනම දේවල්. but අර data set එක හදපු හැටි ඔයාලට තේරුම් ගන්න පුළුවන් ඇති කියලා මම හිතනවා. හරි? ඉතින් මෙතන මේ data set එක use කරන්න පුළුවන්. මේ data set එක හදපු හැටි නම් අර විදිහම තමයි ලොකු දෙයක් නෑ. අපිට මේ instruction wise තියෙන කොහේ data set ටිකක් හොයාගෙන අපිට අවශ්‍ය විදිහට format කරගත්තා. Hugging face එකට දැම්මා. ඇයි Hugging face එකට දාන්නේ? අපිට ඒක පහසුයි ආයෙත් use කරන්න ඇති. බලන්න මේකේ ගොඩක් පොඩි data set එකක් තමයි තියෙන්නේ. 38 අරක මතකද 750යි. ඉතින් මං කිව්වා කලින් මතක ඇති. අපිට supervised fine tune කරන්න මේ වගේ ලොකු data set එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. දැන්ටමත් අපි ගාව හොඳ මොලකාරයෙක් ඉන්නවා. අපිට අවශ්‍ය වෙන්නේ ඒ මොලකාරයට කියලා දෙන්න ඔයා ආන්සර් කරන්න ඕනේ මෙන්න මේ පිළිවෙලට කියන එක. අපිට ආයෙත් අර ලොකු data එකක් එයාට දෙන්න අවශ්‍ය නැහැ. ලොකු data එකක් දෙන්න ඕනේ අපි randomly අරගෙන අර මුලින්ම හදන අපි රොබෝ කෙනෙක් හදනවා නම් ඒ රොබෝව හදන පිළිවෙල තමයි අපි ගොඩක්ම මහන්සි වෙන්න ඕනේ. රොබෝ හැදුවට පස්සේ එයාට හිතන්නකෝ අපිට ඉස්සරහට යන්න කියලා දෙන එක පොඩි process එකක්. හරි? ඒ විදිහට මතක තියාගන්න.
දැන් අපි යන්න හදන්නේ මෙන්න මේ ලා නිල් පාට ස්ටෙප් එකට. හරි. මං හිතන්නේ මේ ඩේටා ටික දාන වැඩේ නම් ඔයාලට obvious තේරෙනවා. and මෙතනදී supervised fine tune කරද්දී අපිට පොඩි දේවල් ටිකක් ඒ කියන්නේ අපි මෙතනදී යූස් කරේ fine tune කරන්න Anslot library එක. Anslot කියන්නේ ගොඩක් හොඳ සර්විස් එකක් ඔයාලා දන්නේ නැත්නම් පෙන්නනවා. LLM fine tuning කරනවා වගේ එයාලා ගොඩක් අර ඔප්ටිමල් විදිහට ඒ fine tune කරන libraries ලියලා තියෙනවා. හරි. docs වලට ගියාට පස්සේ ඔයාලට මෙතනදී අවශ්‍ය ඕනම එකක් බලන්න පුළුවන්. but මෙතන fine tune guide කියන එකට ගියාට පස්සේ මොනවද ඔයාලා දැනගන්න ඕන දේවල් ටික මෙතන හැමදේම තියෙනවා. හරි. fine tune කියන්නේ මොකක්ද? එයාලගේ කියන්නේ Anslot Studio එකක් තියෙනවා. මේකක්වත් කෝඩ් අවශ්‍ය නැහැ. ඔයාලට data ටික තියෙනවා fine tune කරගෙන යන්න පුළුවන්. දැන්ට available model කෙනෙක්. හරි. Queen වගේ model කෙනෙක් ඔයාලට ඇත්තටම ගත්තොත් මම මෙතන පෙන්නුවොත් මෙතන Hugging Face එකේ models කියන තැනට ගියාට පස්සේ ඔයාලට ගොඩක් පොඩි models හොයාගන්න පුළුවන්. හරි. මෙතන Queen වගේ මෙතන අපිට parameters වලින් මෙතන filter එක දාන්න පුළුවන්. හිතන්නකෝ මම less than 6 parameters කියන එකට ගියාට පස්සේ මේ ළඟදී release වුණා Gemma ලගේ 2 billion instruction fine tune model කෙනෙක් ඉන්නවා. හරි. මේකත් ගොඩක් හොඳයි. ඔයාලට fine tune කරනවා නම් ඒ විදිහට use කරන්න පුළුවන්. but Anslot use කරලා ඔයා ගාව තියෙන model කෙනෙක් fine tune කරන්න පුළුවන් ගොඩක් efficiently. ඒ වැඩ ටික තමයි මෙතනදී තියෙන්නේ. and මම මෙතනදී LoRa and QLoRa use කරා. කියන්නේ LoRa කියන්නේ අපි මෙතනදී වෙන්නේ ඇත්තටම මේ QLoRa එකේ වෙන්නේ අපි quantize කරනවා. හරි. මෙතනදී වෙන්නේ ඇත්තටම මේ LoRa එකේදී වෙන්නේ මෙතන මම දාලා තියෙනවා අපිට පුළුවන් සම්පූර්ණ මොඩල් එකේ පැරාමීටර්ස් ඔක්කොම වෙනස් කරන්න නැතුව අපිට මේ බලන්න මෙතනදී අපි ට්‍රේන් කරලා තියෙන්නේ වෙනස් කරලා තියෙන්නේ ෆයින් ටියුන් කරලා තියෙන්නේ මොඩල් එකේ පැරාමීටර්ස් වලින් එකත් පහත් මට මතක 3 දශම ගාණක් තමයි අපි මෙතනදී ෆයින් ටියුන් කරේ. QLoRa එකේදී පුළුවන් අපිට quantize කරන්න. මෙතන 4 bit quantization තමයි අපි use කරේ කියන්නේ. එතකොට තවත් අඩු වෙනවා. right? environmental setup එක තියෙනවා. packages ටික අපි මේක ෆයින් ටියුන් කරේ 4090 එකක but මෙතන 4090 එකක් නම් අවශ්‍ය වෙන්නේ ඔයාලට T4 එකක් තිබ්බත් ඔයාලට free මේක ෆයින් ටියුන් කරන්න පුළුවන්. right මේ දේවල් නම් ලොකු අවුලක් නැහැ. ෆයින් ටියුන් කරද්දී අපි pre trained LLM දැන් අපි train කරලා අපි store කරානේ Hugging Face එකේ data set වගේම අපිට model දාන්නත් පුළුවන්. ඒ codes ඔක්කොම ඇති. sorry suppose fine tune එක නෙමෙයි. දැන් අපි දාලා තියෙන්නේ මෙන්න මෙතන මෙන්න මේ medSLM කියන එක තමයි මේක අරගෙන තමයි දැන් අපි fine tune කරන්න හදන්නේ. මම ඒක download ගන්නවා මේ විදිහට Hugging Face එකෙන් load කරනවා. ඊළඟට අපිට පුළුවන් මෙතන Hugging Face එකේ අපි හදපු medSLM එකේ තියෙන architecture එක තියෙන නම් වෙනස්. කියන්නේ fine tune library එකට ගැලපෙන්නේ නැහැ. මේ llama format එකට මම format කරා ඊට පස්සේ නම් ටික. ඒක issue එකක් නෑ. මේ දේවල් ටික run කරා නම් අපිට අවශ්‍ය layer එක අරගෙන layer එකේ නම වෙනස් කරන්න විතරයි තියෙන්නේ. හරි. ඔයාලට බලන්න පුළුවන් weights ටික download කරගත්තා. හරි. total parameters අපේ තියෙනවා 0.3 billion parameters තියෙනවා. ඊට පස්සේ llama format එකෙන් අපි format කරා. හරි. create the llama Hugging Face llama config එක අපි හදන්න ඕන. මේ දේවල් අපි කියන්නේ මේ නම් වෙනස් කරාට පස්සේ අපි ගාව තියෙන ඒවායින්ම මේක replace කරන්න පුළුවන්. මොකද fine tune library එකට මේක ගැලපෙන්න ඕන. හරි. right ඊට පස්සේ අපිට පුළුවන් මෙතන මම fine tune model ටික ආයෙත් මම model එක save කරගන්නවා llama format එකෙන් right. මොකද අපි ගාව Hugging Face එකේ තියෙන අපිට අවශ්‍ය format එකකින් නෙවෙයි. ඒ කියන්නේ නම වෙනස් ඒක තමයි තිබ්බේ. ඊට පස්සේ මම model එක load කරගන්නවා Anslot වලින්. මම Anslot import කරනවා right. මේ තියෙන Anslot import කරලා. ඊට පස්සේ supervised fine tuning data set එක load කරනවා. අපි ගාව තියෙනවා. අපිට පුළුවන් මේක chat template එකට අනුව chat template කියන්නේ අපි නිතරම ඒ අපේ තියෙන architecture එකට දැන් මෙතන නම් අපි අපේ model කෙනෙක් හදන හින්දා ලොකු issue එකක් නැහැ. අපි දෙන්න ඕනේ system prompt එකක් තියෙනවා. අර question answering pairs දෙක මෙතනට දාන්න. හරි. ඕක තමයි data ටික load කරගත්තා. ඔය ටික හරි. ආයෙත් අපිට model architectures මොකුත් define කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපි තියෙන architecture එකම තමයි. කියන්නේ තියෙන model මනේ අපි fine tune කරන්නේ. right? ඒ දේවල් ඔහොම තමයි. ඊට පස්සේ මේ බලන්න මෙන්න මෙතන. right? මේ තියෙන අපි දැන් LoRa fine tune එකක් තමයි යවන්න තියෙන්නේ. මෙන්න මේ ටික තමයි අපේ target modules ටික. ඒ කියන්නේ අපේ මෙන්න මේ modules ටික තමයි අපි ආයෙත් train කරන්න ඕනේ. අපිට model එකේ සම්පූර්ණ තියෙන ඔක්කොම තියෙන layers ටික අපිට train කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. බලන්න total parameters තියෙනවා මෙච්චරක්. trainable parameters තියෙනවා මෙච්චරක්. frozen parameters තියෙනවා මෙච්චරක්. හරි. එතකොට බලන්න model එකේ අපි 96 points වගේ 96 වගේ අපි freeze කරලා තියෙන්නේ. එතකොට 3.5ක් තමයි අපි මෙතනදී train කරන්නේ. මම හිතන තේරෙන්නේ නැති කියලා අර
low rank adaptation කියන්නේ ඒක තමයි. ඊට පස්සේ SFT train එක අපි define කරා. මේ දේවල් නම් මේ අන්සොත් library එකේ and මෙන්න මෙතන TRL කියන්නේ transformer reinforcement learning library එකේ Hugging Face ලගේ තියෙන LLM fine tuning වලට. ඒකේ මේ දේවල් ටික define කරනවා. ඊට පස්සේ අපිට මේකට අදාළ config එක define කරන්න ඕනේ SFT trainer එකේ. data ටික කොහෙන්ද ගන්න ඔය දේවල් maximum max sequence length එක ඔය දේවල් ටික ඊට පස්සේ fine tune කරන්න පුළුවන්. මෙන්න මෙතනදී ඔයාලට බලන්න පුළුවන් fine tune කරද්දී අපි Ancelot තමයි use කරේ. මේකට ටික වෙලාවක් ගියා අපිට මෙතනදී ඔයාලට අපි මෙතනදී epoch 3ක් තමයි use කරේ. ගොඩක් epochs ගාණක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔක්කොම මෙන්න මේ image එක දැක්කම ඔයාලට තේරෙන්න ඕන. epochs 3කට තමයි මෙතනදී train කරේ අපි. right. ඔය දෙක තමයි මෙතනදී අපි මේ තියෙන්නේ අපි කොහොමද අපේ training එක ගියේ කියලා. validation loss එක අපි කොහොමද ගත්තේ? මේ තියෙන්නේ මේ විදිහට තමයි අපේ loss එක ගියේ. validation loss එකත් ඔයාලට පේනවා අඩු වෙලා තියෙනවා ගානට. training rate schedule එක මේ විදිහට තමයි ගියේ. මේක not the best but අවුලක් නැහැ. evaluation එකක් කරා අපි පොඩ්ඩක්. ඊට පස්සේ අපි generate කරා. හොඳට බලන්න කලින් generate වුණ දේවල් වගේ නෙමෙයි දැන්. හරි? මේ බලන්න. what are the symptoms common symptoms of type 2 diabetics බලන්න කලින් දුන්නේ මෙයා ආයෙත් what are the common symptoms අර next token එකනේ දැන් බලන්න උත්තරේ වැරදි වෙන්න පුළුවන් but බලන්න එයා අර අපිට අවශ්‍ය question answering format එකට අපිට උත්තරේ දෙනවා ඒ කියන්නේ ලස්සනට අපි supervised fine tune කරලා තියෙනවා ඔය දේවල් ටික තමයි ඊළඟට එතනදි මම දාලා තිනවා ඊට පස්සේ merge කරාම low rank adaptations ටික ඒ කියන්නේ lower version එකක් මම quantized lower version එකක් මම වෙනම upload කරා Hugging Face එකට ඔයාලට බලන්න පුළුවන්. මේ තියෙන්නේ supervised fine tuning එක. මේ තියෙන්නේ lower fine tuning එක. හරි. ඔයාලට බලන්න පුළුවන් මෙතනදී මම කියන්නේ මොකද්ද කියලා. SFT එකට ගිහලා files and versions වලට ගියාට පස්සේ අපේ module වල බලන්න පුළුවන් size එක safe tensors වල 1.3 GB. හරි. අපි මුලින්ම යන්කෝ. හරි. මුලින්ම බලන්න අපි මුලින්ම fine tune නොකර අපේ pre-trained version එකේ size එක. pre-trained version එකට ගියොත් අපේ module size එක කොච්චරද බලන්න. Redmi SLM එකේ ඔයාලට බලන්න පුළුවන් මේ model.safe tensor කියන එකයි and optimizer කියන එකයි බලන්න. හරි 1.32 2.64 GB තියෙනවා. ඊළඟට අපි යමු supervised fine tune එකට. supervised fine tune එකට ගියාට පස්සේ ඔයාලට බලන්න පුළුවන් tokenize එකේ size එක නෑ මෙතන tokenizer JSON නේ හරි model size එක ලොකුවට වෙනස් වෙලා නැහැ. හරි safe tensor එකේ විදිහටම වගේ තියෙනවා. but බලන්න LoRa එකට ගියාට පස්සේ මොකද අපි දැන් quantize කරලා තියෙන්නේ. model එකේ size එක අඩු වෙන්න ඕනේ ගොඩක්. quantize කරාට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙතන 14.2 මේ තින්නේ adapter එක හැබැයි anyway ඔයාලට බලන්න පුළුවන් මේ quantize කරාට පස්සේ model එකේ size එක ගොඩක් අඩු වෙනවා. මෙතන අපිට මේක load කරනවා නම් වෙන විදිහට load කරන්න තියෙන්නේ. මම මේ දේවල් වැඩි කතා කරන්නේ නැහැ. මෙතන මම ඒක load කරන හැටි මේකේ දාලා ඇති. adapters ටික තමයි මම save කරලා තියෙන Hugging Face එකේ. anyway අපිට මේ quantize කරන එකේ වාසි දෙකක් තියෙනවා. model size එක ගොඩක් අඩු වෙනවා and storage එක ගොඩක් අඩුයි. ඒකට store කරන්නේ නැහැ. inference කරද්දී අපිට යන time එක අඩුයි. හරි? මේ නම් මේ දේවල්ම තමයි upload වෙලාද කියලා verify කරන්න පුළුවන්. මම පොඩ්ඩක් මේක Hugging Face එකේ තියෙන model load කරලා මම ආයෙත් inference කරන හැටි මම දාලා තියෙනවා මෙතන code එක. right පොඩ්ඩක් පල්ලෙහාට ගියාට පස්සේ බලමු මම latest code එක මේකේ upload ලා තියෙනවා. හරි? ඔය දේවල් ටික තියෙනවා. ඊට පස්සේ මම පොඩ්ඩක් stress test එකක් කරා. ගොඩක් එක levels වලින් ප්‍රශ්න අහලා end of the day හැම එකටම උත්තර දෙනවා. ඉතින් මෙතනදී මම ආයෙත් කියන්න ඕනේ මෙතනදී බලන්න අපි train කරපු data set එක medical domain එකකින්ම අරගෙන හරියම පොඩි data set එකක් අපි use කරේ. මෙතනදී ඔයාලට බලන්න පුළුවන් මෙන්න මේ size එක තමයි අපේ data set එක තියෙන්නේ. but අපිට මේ data set එක ලොකු කරලා model ගේ architecture එක පොඩ්ඩක් වෙනස් කරලා මේ batch sizes එතකොට attention layers ගන්න වැඩි කරලා අපිට පුළුවන් මේක හොඳ predictions ගන්න model කෙනෙක් හදන්න. හරි? ඕක තමයි අපේ final goal එක උනේ. දැන් මම කතා කරන්නම් ඇයි මෙච්චර ගේමක් දීලා අපි model කෙනෙක් pre-train කරේ කියලා. මෙතනදී ඇත්තටම මෙන්න මේ paper එක මම ඔයාලට පෙන්නොත් මේක පේනවද දන්නේ නැහැ. මේ තියෙන්නේ Nvidia ලගේ රිලීස් කරපු paper එක small language models are the future of agentic AI. හරි? ඉතින් මේ paper එක මම link එක පල්ලෙහා description එකේ දාලා තියන්නම්. මේ paper එක පොඩ්ඩක් කියවමු පස්සේ තේරෙවි ඔයාලට මම ඇයි මෙතන SLM එකක් fine tune train කරන්න try එකක් දුන්නේ කියලා. ඇත්තටම හිතන්නකෝ අපි
අපිට අවශ්‍ය ඒජෙන්ටික් සිස්ටම් එකක් හදනවා නම් අපිට අවශ්‍ය සිංගල් දෙයක් කරන්න. හරි? ඒ සිංගල් දේ කරන්න අපිට ChatGPT වගේ ලොකු LLM එකක් and එච්චර ලොකු parameters ගණන් තියෙන LLM එකක් එච්චර cost එකක් දීලා අපිට එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට simple model කෙනෙක්ගෙන් ඒ වැඩේ කරන්න පුළුවන්. හරි? ඔන්නක තමයි ප්‍රධාන goal එක. මම දැන් මේ කීව දේ තේරෙන්නේ නැත්නම් අනිවාර්යයෙන් මේ research paper එක පොඩ්ඩක් කියවලා බලන්න. හරි? right ඔය දේවල් ටික තමයි කතා කරන්න තියෙන්නේ. ඔයාලට මගේ Hugging Face එකට ආවට පස්සේ මේ models download කරගෙන dataset download කරගෙන ඔය දේවල් පොඩ්ඩක් try out කරන්න පුළුවන්. GitHub එකට ආවට පස්සේ code එක තියෙනවා ඔක්කොම. and අපේ site එකට ඇවිල්ලා blog එකට ගියාට පස්සේ මම මේ links දාලා තියන්නම් පල්ලෙහායි. blogs 4ක් ලියලා තිනවා මම. මේ අපි මේ වැඩේ කරේ කොහොමද කියන එක ගැන. ඔයාලට මේ ටික කියවුවනම් හොඳ idea එකක් ගන්න පුළුවන් මේ ටික කොහොමද අපි හරියටම කරේ කියන එක ගැන. හරි? ලොකු අමාරු දේවල් නැහැ. මේ ටික මම හොඳට විස්තර කරලා තියෙනවා තේරුම් ගන්න පහසු විදියට. ඉතින් මේවත් රිෆර් කරන්න. ඉතින් ගොඩක් කට්ටිය අහපු නිසා තමයි මම මේ වීඩියෝ එක කරේ. right එහෙනම් මම හිතනවා මෙන්න මෙතන වෙච්ච දේ තේරෙන්නේ නැති. දැන් තියෙන්නේ දැන් අපි ඉන්නේ මෙන්න මේ ලානිල් පාට ස්ටේජ් එකේ. දැන් අපි යන්න හදන්නේ දම් පාට ස්ටේජ් එකට. අපිට preference fine tune කරන්න පුළුවන්. අපිට මේ preference fine tune කරන්න නැතුව කෙලින්ම මෙතන RLVR වලටම යන්න පුළුවන්. බලමු අපිටත් learning goal එකක් ඒ දේවල් මම ඔයාලත් එක්ක share කරන්න. හරි? right එහෙනම් ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මෙතන අපි මේ දේවල් තවදුරටත් ඉස්සරහටත් කතා කරන්න අවශ්‍ය නම් අපි මේ දේවල් comment section එකේ කතා කරගෙන යමු.